ලොමු ගණන් හැදුවා. ඔයාලා හිතනවට වඩා පොඩ්ඩක් තේරුම් ගන්න මේ A level කියන සීන් එක ලේසි. ඔයා කලින්ම දැන් තවත් දවස් 190 ගානක් ඉන්නේ තියෙන්නේ. කලින්ම මේක මේ A level කියන ලොකු තලිය විදිය දකින්න එපා. කලින්ම මේක කඩා ගන්න හරි. මෙතන තියෙන සබ්ජෙක්ට් තුනක්. කෙමිස්ට්‍රි හරි IT හරි ෆිසික්ස් හරි ෆිසික්ස් නේ. ඊට පස්සේ මැත්ස් හරි බයෝ හරි. මොකද තියෙන්නේ? ඊට පස්සේ යම් සබ්ජෙක්ට් එකක් ගන්න. ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා වෙන් කරගන්න. බැරි දේවල් මොනවද තියෙන්නේ කියලා වෙන් කරගන්න. බැරි දේවල් ටික පුළුවන් කර ගැනීමට මහ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. කලින්ම ඔයාව අව탁සේරු කරන්න එපා. වෙන මිනිස්සු කියන කතන්දර හින්දා වෙන මිනිස්සු ඔයාගේ ඔළුවට දාපු දේවල් හින්දා සමහර ළමයි ඉන්නවා අපරාධේ පට්ට දක්ෂ ළමයි අර වෙන මේ වටෙන් එන එන්වයරන්මන්ට් එකෙන් එන පරිසරයෙන් එන ප්‍රෙෂර් එක හින්දා මේ මිනිස්සු හිතන් ඉන්නවා මට බැරියි මට මේක කරන්න බැරි එකෙක් කියලා. ඔයා සම්පූර්ණ ෆ්‍රෙෂ් මිනිසෙක් වෙලා මුලින් ඉඳන් පටන් අරන් ඔය කියන්නේ බැරි කියලා හිතන කොටස් ටික කවර් කරගන්න. ඒක රිවිෂන් එකේ ඉස්සරහට එන්න තියෙන දෙයක් නම් ඒව ගැන ඔයා දැන් වද වෙන්න එපා. ඒතර ඉස්සරහට එන්න තියෙන දෙයක්. දැන් රිවිෂන් එකේ කරලා ඉවර දෙයක් නම් රෙකෝඩින් එක බලලා ඉවර කරන්න. පුළුවන් කියන කොටස් ටික තව තව හොඳට ප්‍රැක්ටිස් කරන්න. කාලයත් එක්ක අමතක වෙන්න නොදී ප්‍රැක්ටිස් කරන්න. සමස්තයක් විදියට මෙතන මේ ඔක්කොම බෑ නෙමෙයි. ඔයාට වෙලා තියෙන යම් කොටස් ටිකක් බෑ. ඒ කොටසෙන් කොටස පුළුවන් කරගන්න. දැන් චාලක අනුකවාදෙන් මොන ප්‍රශ්නයක් ආවත් ඔයා ලියනවා. අද ඔන්නම් ආයිසරයක් මේ නෝට් එක පොඩ්ඩක් බලලා ටියුට් එකේ ගණන් ටිකක් චුට්ටක් හදන්න try කරන්න. ටියුට් එකේ ගණන් නම් හැදුවත් කියන්නේ හදන්න බැරි වුණත් එච්චර අවුලක් නැහැ. නමුත් හදන්න try කරන්න. චාලක අනුකවාදයෙන් 50න් එකක් MCQ වෙනවා. ඕක ඔයාට දැන් පුළුවන්. ඊළඟ දවසේ තාපමිතිය අපි කරන්නේ. තාපමිතියෙන් 50න් දෙකක් තුනක් එනවා. ඔය දෙක තුන ඔයාට පුළුවන්. ඒ විදිහට කොටසෙන් කොටස අල්ලන් යන්න. තමන් අව탁සීරු කරන්නේ නැතුව මේ වැඩේ කරන්න. ඔය මේ විභාග ලියන 80000න් හරියට ප්ලෑන් එකක් හදාගෙන ටාගට් එකක් තියාගෙන මේ දවස් 197 මං ගැම්මට වැඩ කරනවා කියලා වැඩ කරන්නේ උන් 10000ක්වත් නැහැ. හිතාගන්නේ උන් 12000 13000ක් හිටියත් ඇත්තටම වැඩ කරන්නේ උන් 8000ක්වත් නැහැ. හරි. ඔයාට 1000න් 5000ක් ඉංජිනේරින් මෙඩිසින් කරනවා. ඒ හින්දා ඉංජිනේරින් මෙඩිසින් විතරක් නෙමෙයි ලොකු. නමුත් මං කියන අර ඒකනේ උඩින්ම තියෙන එක. එත 5000ක් විතර ඉංජිනේරින් මෙඩිසින් ගන්නවා. ඒ හින්දා මහන්සි වෙන්න පාඩු වෙන්නේ නැහැ. ඔය දවස් ටික මුළු ජීවිතේම වෙනස් කරයි. අනිත් මිනිස්සු පිස්සු කෙලින වෙලාවේ ඔයා වැඩ කරන්න. අනිත් මිනිස්සු පිස්සු කළපු දේ. හරිද? ඒ වෙලාවේ ඔයා වැඩ කරන්න. ඔයාට පුළුවන් නම් මේ මිනිසුන්ට උදව්වක් කරලා මේ මිනිසුන්වත් හරි පාරට ගන්න උත්සාහ කරන දෙතුන් පාරක්. නමුත් ඉතින් වෙන මිනිස්සෙක්ට කියලා කියන්න තීමාවක් තියෙන්න බෑ. ඒ නිසා ඔයා හිමීට පැත්තකට වෙලා වැඩ කරන්න. පොඩි දෙයක්. සමහර වෙලාවට දැන් මෙතන සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයිලාම ඉන්නවා. චාලක අනුකවාදය කියන්නේ පට්ට ලොකු සීන් එකක් කියලා හිතන් හිටපු. ඒ ගණන් වරදින ඒක නිකන් ඔළුවට කරදරයක් වෙච්ච ළමයි ඉන්නවා.